යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඒ සිටමින් සිංහල වෙත් නිරෝෂා YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අපි ඔයරලොත් ඔක්ක ස්වර අකුරු. අද අපි අන්තිම ස්වර අකුරු දෙක තමයි ලියන්න යන්නේ. ඕ ආව්. එහෙනම් යංකෝ අකුරු ලියන ඉඳි බලන්න. ඕනා ඔයන්න. අපේ සිංහල ඔයන්න ලියලා ඒක ඕ කරද්දි හල් කිරීම දානවනේ. ඒ වගේ තමයි දෙමළ වලත් ඔයන්න ලියලා ඒක කෙරවලට පුංචිම පුංචි ගැටයක් දානවා. එයාලට ලියන විදිය පැහැදිලිද? ඕඩම් ඔරුව, ඕනායි වෘකයා, ඕවියම් චිත්‍රය. තව ඔයාලා දන්න වචනත් කමෙන්ට් කරන්නකෝ. අව් යන්න අව්. සිංහල වල අපි ලියද්දිත් ඔයන්නට ගයනු කිත්ත දාලානේ ලියන්නේ. ඒ වගේ තමයි දෙමළ වෙලත් ඔයන්න ලියලා ඒකට ගයනු කිත්ත දානවා. අපි මේ ගයනු කිත්ත ඌ අකුර ලියද්දිත් ලිව්වා මතකයි නේද? ඒ වගේ ඔයන්න ළඟින්ම මේ ගයනු කිත්ත ලියනවා. එතකොට අපි අවුඩදම් බෙහෙත්, අවුඩනම් මිරිස් හොදි. ඔන්න යාළුවනේ අපි ස්වර අකුරු 12ම ලියලා ඉවරයි. ඊළඟට ඔයාලට ඕනි මොන මාතෘකාවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අදම එකතු වෙච්ච යාළුවෙක් නම් channel එක subscribe කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. மீண்டும் சந்திப்போம். நன்றி.